welcome back to my YouTube channel. ඉතින් අද අරන් ආවේ පාස්කු ඉරිදා vlog එක. පාස්කු ඉරිදා පහුවෙලා සතියකටත් වැඩි දැන්. ඉතින් ඒකට sorry. පොඩි පුද්ගලික කාරණාවක් නිසා මට vlog එක ගේන්න හම්බුන්නේ නැහැ. ඉතින් දැන් තමයි මට vlog එක අරන් එන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් ඒ නිසා සමා වෙලා එන්න අද vlog එක පැත්තට. ඉතින් පාස්කු ඉරිදානේ අපි කතෝලික අපේ විශ්වාසයේ අපේ ඇදහිල්ලේ හැටියට පාස්කු ඉරිදා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වෙන්නේ. ඉතින් ඒ දවස සිහි කරනවා පාස්කු ඉරිදාට අපි කතෝලික අපේ ලොකුම විශේෂම දවසක්. විශේෂම දවසක්. ඉතින් අපි නිසා උදේම මායි මගේ යාළුවයි දෙන්නම පල්ලි ගියා. මගේ යාළුවා බෞද්ධ. ඒ උනාට එමත් එක්කව පල්ලි යන්න. ඉතින් අපි දෙන්න පල්ලි ගිහිල්ලා ප්‍රේ කරලා ඉටිපන්දම් පත්තු කරලා පල්ලියට වෙලා ටිකක් ඉඳලා ඊට පස්සේ තමයි ගෙදර ආවේ. අපි පල්ලියට යනකොටත් ටිකක් දවල් වෙලා තිබුණා. මොකද යාළුවා නිකන් ඉඳලානේ මම පල්ලි ගියේ. ඉතින් ඒ නිසා එනකොටත් පරක් වුණා. ඒ හින්දා ආපු ගමම යන්න කියලා පටන් ගත්තා. අපි අද හදන්න ගත්තේ බිරියානි. මම බිරියානි එක හදනකම් අම්මයි මගේ යාළුවයි දෙන්න කෝල් එකක් කරගෙන මට බැන හිටියා. ඉතින් එතකොට මම බිරියානි එක හැදුවා. මේ vlog එකේම බිරියානි එක හදපු විදිහත් කියන්නන්නේ. හරි සාමාන්‍යයෙන් අපි බිරියානි හදද්දි දාන්නේ චිකන් වලට මුදෝප කිරි. හැබැයි මට මුදෝප කිරි ගන්න විදිහක් තිබ්බේ නෑ. මොකද මේ අපි දෙන්න පල්ලි ගිහලා ගෙදර ආවටත් පස්සේ තමයි බිරියානි කමු කියන අදහස ආවේ. ඒ හින්දා මම තින්දි ගත්තේ බොයිලර්ස් චිකන් ගත්තා. ඊට පස්සේ හොඳට හොදලා ඒක අරගෙන ඒකට මම ගත්ත යෝගට් එකක්. යෝගට් එකක් දාලා ඊට පස්සේ කුරුඳු පොතුයි එනසාලුයි ලුණු කුඩුයි ඔයාලගේ රසය ගානට ඇති වෙන ගානට ඒ ලුණු දාන එක දාගන්න. කුරුඳු පොතුයි එනසාලුයිත් ඔයාලා කන ගානට දාගන්න. ඊට පස්සේ කහ කුඩුයි තමනාද මිරිස් කුඩුයි ගම් මිරිස් කුඩු ඒ වගේ ඔය දාන අඩුම කුඩුම ටික දාගන්න. 3-5 කුඩු මෙහෙම මෙතනදී මේ ඕගොල්ලෝ මේ බිරියානි මික්ස්චර් පැකට් එක තියෙන්නේ. ඒක ගන්නව නම් ওই 3-5 මිරිස් කුඩු ඕනම දාන්න ඕනේ නෑ. හැබැයි මම මෙතනදී ඔය මුකුත් ගත්තේ නෑ. ගෙදර තියෙන ඒ වලින් තමයි හැදුවේ. ඒ හින්දා තමයි කහ කුඩු මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු ඒවා වෙන වෙනම දාගත්තේ. ඒවා ඔයාලගේ රස අනුව ඔයාලගේ එන්න ඕනේ පාට රස අනුව ඒ දාන අඩුම කුඩුම ටික දාගන්න. මම එක දිගට කියන් ගියා වගේ හිතුන හින්දා මම වීඩියෝ එක යන අතරේ ඒ දාපු දේවල් වලට මෙන්ෂන් කරා. හරිද? මේ ඊට පස්සේ ඒවා ටික දාලා හොඳට කලවම් කරගන්න. චිකන් වලට හොඳට ඒ දාපු දේවල් හොඳට වදිනකන් අල්ලගන්නක හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒක වහලා විනාඩි 20ක් පැය භාගයක් විතර වගේ හොඳට මැරිනේට් වෙන්න තියන්න. හොඳට ඒ දාපු දේවල් චිකන් වලට අල්ලගන්නකන් හොඳට කලවම් කරලා වහලා තියන්න පැත්තකින්. සිංකේ කැට පේන්නේ නැහනේ. හෝ සිංකේ කැට පේන්නේ නැහැ නේද? ඔයාලට පේන්නේ නැහැ නේමනේ. එහෙනම් කමන්නේ. හරි කොහොම හරි ඊට පස්සේ චිකන් ටික මැරිනේට් වෙනකන් අපි දෙන්න කයියක් ගහගෙන හාල් ටික හේදුවා. හරිද? හොඳට හොදන්න ළමයි. හාල්නේ හොඳට හොදන්න. අර කිරි පාට නැති වෙන්න හොඳට හොදගන්න. හාල්නේ මම 5 පාරක් විතර හොදන්නේ අත් දෙකෙන්. මට ඒ වුණාට කිරි පාට ගොඩක් තියෙන ආසන. ඕවනම් එහෙම ලොකෝට හොදන්න ඕනේ මම ඔය වොෂ් කරපු හාල්. හරි ඊට පස්සේ හොඳට හොදලා ගත්ත හාල් වලට මං දානවා රම්පේ ආය මේ මොනවද කුරුඳු පොතු කහ කුඩු ටිකක් ඊට පස්සේ
මේ ලුණු දාන්න ඕනේ. ලුණු දාන්න ඕනේ. මේ ගොඩක් දාන්න එපා. මස් එකටත් ලුණු දාලා තියෙන හින්දා. ඊට පස්සේ මම දානවා ඔලිව් තෙල් මේස හැන්දක් විතර. දාලා ඊට පස්සේ හාල් එක තියන්න ලිපේ ඉදෙන්න. ඉදෙන්න කියන්නේ හොඳටම අර බෙරි වෙන්න ඉදෙන්න නෙමෙයි. හාල් එක බාගෙට ඉදෙන්න. කියන්නේ අඩුවෙන් වතුර තියලා හාල් එක බාගෙට ඉදෙන්න තියන්න. ඊට පස්සේ මං කරේ මේ සුදු ලුණු සුද්ද කරලා අරගෙන ඒක මේ බ්ලෙන්ඩර් එකට දාලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාලා සුදු ලුණු ටික හොඳට බ්ලෙන්ඩ් කරා. ඔයාලට මේ බ්ලෙන්ඩ් කරන්න ඕනේ නැහැ ෆ්‍රෙෂ් මිල්ක් දාලා. සුදු ලුණු නිකන් අරන් චොප් කරලා ගත්තත් කමක් නැහැ මෙතනදී ඈ. ඊට පස්සේ හොඳට චොප් කරලා ගත්ත ඒ සුදු ලුණු මික්ස්චර් එක දානවා අර මැරිනේට් වෙන්න අපි තියලා තිබ්බ චිකන් එකට දාලා ඒ සුදු ලුණු ටිකත් එක්ක ආපහු වතාවක් හොඳට කලවම් කරනවා. මේක හරීම ක්‍රමයේද මොකද්ද කියන්න මන් දන්නේ නැහැ ළමයි. මම මේ හදන්නේ මගේ හිතේ මතේට ඈ. මේ නිකන් ඔය මට හිතුණාම මම හදාගෙන කන විදිහ හොඳේ. අනිත් එක තමයි මේ ග්ලව්ස් දාලා නැහැ අරක නැහැ මේක නැහැ මෙහෙ තියලා කරන්න මෙහෙ කියන්න එපා. මේක අපේ ගෙදර කන්නනේ හදන්නේ ළමයි ඉතින්. එතකොට මේ කවුරුත් ඉතින් ග්ලව්ස් දාන් හදන්නේ නැහැ නේ. ඒ හින්දා මේ බනින්න එපා හොඳේ. හරිනේ එච්චරයිනේ. හරි කමන්න කොහොම හරි ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාලා හොඳට මේ චිකන් එක ආයෙ හොඳට කලවම් කරලා ආපහු ටිකක් තියන්න පැත්තකින්. ඊට පස්සේ අපි චිකන් එක උයා ගන්න ඕනේ. චිකන් එක උයාගන්නේ අර අපි මැරිනේට් වෙන්න තිබ්බ ඒ චිකන් එකට වතුර චුට්ටක් දාලා අපි ඒක ඉදෙන්න ඕනේ. ඉදෙනකොට චිකන් එකේ වතුර උනනවා. ඊට පස්සේ ඉදෙන එක චිකන් එක අරගෙන හොඳට තැඹුණාට පස්සේ ඒ චිකන් එකෙන් කොටසක් මම වෙනම අයින් කරලා ඊට පස්සේ ඒකට දානවා අපි අර බාගෙට උයාගත්ත බත් එක තියෙන්නේ. ඒක අපි හොඳටම බෙරි වෙන්න උයාගත්තේ නැහනේ. අන්න ඒ බාගෙට උයාගත්ත බත් එක අර චිකන් ලේයර් එක උඩින් එක බත් ලේයර් එකක් දානවා. ඊට පස්සේ ආපහු අර මං අයින් කරගත්ත චිකන් එක ලේයර් එකක් දාලා ආයෙ ඒකට උඩින් ආයෙත් බත් දානවා. ඊට පස්සේ විනාඩි 3ක් 4ක් විතර වගේ වහලා තියනවා. ඒක මේ තැම්බෙන්න වහලා තිබ්බට පස්සේ අර වතුර හිඳිලා රයිස් කුකර් එකේ නම් ඔටෝ ඔෆ් වෙනවා. නැත්නම් ඒක බලලා යට අඩිය අල්ලන්න දෙන්නේ නැතුව ඒක බලලා හොඳට කලවම් කරගන්න ඕනේ. කොහොම හරි බත ඇටගතිය නැති වෙන්න සම්පූර්ණ හොඳටම ඉදුණාට පස්සේ ඔයාලට කන්න පුළුවන්. ඒ කියන්නේ බත් එක හරි ළමයි. මම පිස්සෙක් වගේ වොයිස් එක කරගෙන ගියාට ඔයාලා හරිම සංයමයෙන් මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි මම මේ පිස්සෙක් වගේ කියාගෙන යන දේවල් පැහැදිලිව. හරිද? දැන් ඔයාලා මට බනින්න එපා ළමයි මේකේ වීඩියෝ බලන්නත් ඕන මේකේ ලොකු සීන් බලන්නත් ඕනි කියලා. නෑ ළමයි මම ඔයාලට මේ හරි ආදරෙන් කියන්නේ. මම ඔයාලට හරි ආදරේ නෝල එක දන්නවනේ අනේ. ඒ හින්දා ඉවසීමෙන් බලන්න ළමයි. බත් එක හදලා ඉවර වෙලා ළමයි බත් එක නිකන් කන්න බෑනේ කොච්චර උනත්. ඒ හින්දා අපි දෙන්න ආපහු ළමයි හැදුවේ චිකන් කරි එකක්. ඕ බත් එකට චිකන් දැම්ම තමයි. හැබැයි අපි ආපහු හැදුවේ චිකන් කරි එකක්ම තමයි. හරිද? හරි චිකන් කරි එක හදපු විදිහට කියන්නම්කෝ. මෙහෙම හරිද? ඉස්සෙල්ලාම චිකන් ටික අරගෙන ඒකට ඔයාලා සාමාන්‍යයෙන් චිකන් හදද්දි දාන්න යන්නේ මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු ඔයා නම්මනම් අඩු මුකුඩු ඔක්කොම දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියනවා. හයිලයිට් කරලා මතක තියාගන්න මිරිස් කුඩුයි තුන පහ කුඩුයි බෙදලා දැම්මේ. මොකද අපේ ළඟට බෙදපු තුන පහයි බෙදපු මිරිස් කුඩුයි නැහැ. ඉවරයි. ඒ නිසා බෙදලා දැම්මේ. ඒ අඩු මුකුඩු ඔක්කොම දාලා ගොරකක් දාලා මස් එක අනලා පැත්තකින් තිබ්බා. හරිද? ඊට පස්සේ තෙලට සූදුරු ටිකකුයි සුදු ලුණුයි දාලා ඒ දෙක හොඳට ටිකක් අර බැදෙන්න දීලා ඊට පස්සේ කුරුඳු පොතුයි එනසාලුයි කරාඹු නැටි ලුණුයි දැම්මා. දාලා ඊට පස්සේ ටිකක් ලාවට බැදීගෙන එනකොට චිකන් ටික දාලා වහලා ඉදෙන්න තිබ්බා. ඊට
දෙන්න තිබ්බා කියන්නේ චිකන් එක හොඳට තැම්බෙන්න දුන්නේ. හරිද? හොඳට චිකන් එක තැම්බෙනකොට චිකන් එකෙන් වතුර උනනවා. හරිද? ඊට පස්සේ චිකන් එක හොඳට තැම්බුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඇතුළේ වහලා තියෙන කරමුඩිය අයින් කරලා වතුර ටික ඔයාලට තියෙන්න ඕනේ පොත් දෙක ගන්නට වතුර ටික හිඳනකම් ලිපේ තියන්න දෙන්න. පස්සේ හොඳට ඒක හදාගෙන කන්න. ඔන්න ළමයි දැක්කනේ යා කියනවා මම කෑම එක රහයි කියලා. ඒ කියන්නේ ඔයාලා try කරලා බලන්න ළමයි. ඔයාලට වරදින්නේ නැහැ. රසයි ළමයි. ඇත්තටම රසයි. හරිම simple menu එකක්, simple recipe එකක්. හැබැයි රහයි. හදලා කාලා බලන්න. හදලා කාලා බලලා යහතින් හිටියොත් මට comment එකක් දාන්න නෑ නේම. විහිළුවට කිව්වේ මොකද වෙන්නේ නැහැ. ඇත්තටම රහයි. try කරලා බලන්න. මගේ recipe කොටස් 21ක් දුක තියෙන්නේ. අද මම ඔයාලට අරගෙන ආවේ 25 වසර රිලීස්. එක දිගටම කියෙව්වට මට එක වැදගත් දෙයක් මගේ අරුණානේ. මගේ යාළුවව ඔයාලට හඳුන්වලා දෙන්න මට අමතක වුණා. ඉතින් මෙයා තමයි මගේ හොඳම යාළුවා. අපේ යාළුකමට මේ වෙනකොට අවුරුදු 15ක් 16ක් වගේ ඇති. ලස්සන ආදරණීය යාළුවෝ දෙන්නෙක් කියලා කියන්න අමාරුයි. මොකද මරා ගන්න ගත්තාම ඉවරයක් නැති විදිහට මරා ගන්න ළමයි දෙන්නෙක් තමයි මේ අපි දෙන්න කියන්නේ. හැබැයි අපි දෙන්න ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ කොච්චර රණ්ඩු වුණත් තරහ වෙලා නම් ඉන්න අමාරුයි. සතුටේදී විතරක් එකතු වෙන යාළුවෝ 1000ක් මැද්දේ මම වැටෙන, රිදෙන, මෝඩ වැඩ කරලා ඇන ගන්න හැම වෙලාවකදීම මාව හරි හයියෙන් අල්ලගෙන දරාගෙන මගෙත් එක්කම හිටපු හොඳම යාළුවා තමයි මෙයා. Hi. Kamu mana bahasa? Asing kata dengar. Apa mata? Korean kata awal kan bite එකක් දෙන්න නෑ. Bite එක? Dessert වලට? මේ අපි කකා ඉන්න කෙනෙක්ගෙන් එකක් දෙනවා නම් බයිට් එකක් දෙන්න කියලා. ඔව් ඉතින් කටක්. අනේ වව් මොලේ. අපච්චිෝ මොලේ. ආතල් ගන්න දෙනවා. මොකද්ද? අසරණයාගෙන් ආතල් ගන්නකො. අසරණයන්ගෙන් තමයි ආතල් ගන්න. උඹ වගේ අසරණයන්ගෙන්. ඕක කාබංග දිය ගල්ලා බොන්න නැතුව. බෑ මේ චොකලට් සිරප් එක දියවුනහම තමයි ගතේ දෙන්නේ. හරි ඉතින් ඔච්චර තමයි එදා දවසේ අපිට කරපු දේවල් රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. අපි දැන් ඊට වඩා දෙයක් ප්ලෑන් කරා. හැබැයි එදා අනපේක්ෂිත විදිහට සිද්ධ වුණු සිදුවීමක් නිසා අපිට ඒ ඔක්කොම මැද්දෙන් නවත්තන්න වුණා. ඉතින් කොහොම හරි එදා දවස ඔය විදිහට ඉවර වෙනවා. ඒකම මගේ අද vlog එකත් ඉවර කරනවා. ඉතින් ආපහු දවසක ඉක්මනින්ම ලස්සන vlog එකකින් ආපහු එනකම් අදට මං ගිහින් එන්නම්. හැමෝම මං ආපහු එනකම් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම අදරෙන් මතක් කරනවා මගේ මේ වීඩියෝ එක බලන ඔයාලා අනිවාර්යෙන් like එකක් comment එකක් දාලා ඔයාලගේ අදහස මට එවන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා නැති අය මේ වීඩියෝ එක බලනවා නම් මාව අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. දැන් තියෙන අඩුපාඩු ටිකෙන් ටික හදාගෙන ඉස්සරහට අපි ලස්සන වීඩියෝස් ගොඩක් එක්ක ආය හම්බෙමු.